හොඳයි කවුරුත් සාදුනාද පවත්වන්න නැවත වරක් සාදුනාද පවත්වන්න නැවතත් වරක් සාදුනාද පවත්වන්න නමෝ නමෝ බුද්ධ දිවාකරාය නමෝ නමෝ ගෝතම චන්දිමාය නමෝ නමෝ නන්ත ගුණං නවාය නමෝ නමෝ සක්කිය නන්දනාය සාදු 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 සම්පූරිතා පමිත පාර මිතා බලේන විද්වං සියෝ කිල කිලේස සමෝන ජාලං තේනේවලද්ද ආරහං ආරහෝති නාමං තම්පාද බුද්ධ මමලං හදයේ ඨපෙත්වා සාදු 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 දෑත නලල් තලයටගෙන හිස කෙලින් කරලා ඉදිරිය බලාගෙන මේ ලෝකේ අපි කාටත් කරන්න පුළුවන් උත්තම නමස්කාරය අපි කවුරුත් ආදරයෙන් සරණ යන ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසාම වේවා කියන අදිස්ථානයෙන් හැම දෙනාම නමස්කාරය කියමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි
Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Saranagamanaං sampunnaං Pānātipātā vērmani Sikkhapadang samadhiyami Adinādāna vērmani Sikkhapadang samadhiyami Kāmesu micchācārā vērmani Sikkhapadang samadhiyami Musāvādā vērmani Sikkhapadang samadhiyami Suramēraya majjapamā daṭṭhāna vērmani Sikkhapadang samadhiyami Meti sarana sahita Pancasila dharamaya Magapala nivan avabodhaya pinisama Hetu veva Vasana veva Hetu vasana veva Sadhu 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 Sanramara loka sivankara Anghi rasa භාග්‍යවත් බුදුරජාණන් වහන්සේටත් ආදි කල්යාණ වූ මජ්ජේ කල්යාණ වූ පරියෝසాన කල්යාණ වූ සුන්දර ශ්‍රී සද්ධර්ම රත්නයටත් ඒකාන්ත විතරාගී වූ ඒකාන්ත වීත දෝෂී වූ ඒකාන්ත වීත මෝහී වූ දෙව් මිනිස් ලෝකයට පින් කෙතක් බඳු අෂ්ටාර්ය පුද්ගල මහ සංගරුවනටත් අප හැම දෙනාගේම උත්තමාංග නමස්කාර වේවා කවුරුත් හඬ නගා කියමු රාග දේශ මෝහ නොමැති සිතකින් යුතු වන්නේ
සිල් සමාධි ගුණ නුවණැති නිවන් රසය දන්නේ තුන් ලොව වැඳුමන් ලැබුමට නිතියෙන් හිමි වන්නේ අරහං යන ගුණයෙන් යුතු බුදු හිමි නම දින්නේ සාදු සාදු මම සම්බුදු මුනිදු සරණ යන්නේ මුල මැද අග පිරිසිදු ලෙස අරුතින් සරුවන්නේ අවබෝධය ඇති කරවන වචන හසුරුවන්නේ මහා කරුණික නුවණින් බුදු නෙත යොමු වන්නේ දේශනා විට සිරි සදහම් ලොව දමනය වන්නේ සාදු සාදු මම සම්බුදු සදහම් නම දින්නේ රාග දේශ මෝහ නසන දහම් ඉගෙන ගන්නේ දහමට විනයට අනුවම බඹසර සුරකින්නේ බුදු සසුනට ඇතුළු වෙලා සිවුරු දරාගන්නේ ඒ ශ්‍රාවක සංගරුවනද සුපටිපන්න වන්නේ සාදු සාදු මම සම්බුදු සංඝගණ නම දින්නේ සාදු 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 ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ එහි පස්සිකෝ ඕපනයිකෝ
පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහිති ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාත්ථි සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සාදු 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 අප්‍රමාණ ශ්‍රද්ධා ගෞරවයෙන් සාදු නාද මැද ශබ්ද පූජා මැද ඒ උතුම් සම්බුදු වෙහෙරෙහි විහාර මන්දිරයේ වැඩ සිටින මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ප්‍රතිපිලිම වහන්සේ අභියසද ඒ නික්ලේසී වීතරාගී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයෙන් නික්මුණ ධාතුන් වහන්සේලා අභියසත් තැම්පත් කළ ඒ අෂ්ටපාණ සහිත සියලු පූජාවෝ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්ත ධාතුවටම පිළිගන්වන උදාර අදහසින් ජීවමාන සංඥාව උපදවාගෙන ජීවමාන බුදුරජාණන් වහන්සේ පුදනවා කියන උදාර අදහසින් ඒ සියලු පූජාවෝ සිංහරාජයෙක් බඳු ශක්තිමත්ම හනු ඇති බ්‍රහ්මස්වර පරදා මිහිරි නිම්නාදිත වචන ඇති සිරිපා පියුම් මේ මහ පොළව මත තබන විට උස්තැන් පහත් වේ පහත්තැන් සමවේ අටෝරාසියක් මගුල් ලකුණින් හෙබී සුන්දර සිරිපා කමල් ඇති දෙව් මිනිසුන්ගේ ශාස්ත්‍රූ වූ අසහාය වූ අද්විතීය වූ අසම සම වූ කරුණා නිධාන වූ මහා කාරුණිකයන් වහන්සේට පූජා කරමි පූජා වේවා ඒ උතුම් ධාතුන් වහන්සේලාටද පූජා කරමි පූජා වේවා
භාග්‍යවතුන් වහන්සේ අපට අනුකම්පාවෙන් මේ සියලු පූජාව පිළිගන්නාසේක්වා කියන උතුම් අදිස්ථානයෙන් සම්බුද්ධ පූජාව පූජා කරමු. මාගේ ස්වාමීයෝ බුදුරජාණන් වහන්සේ මගේ ජීවිතයට එකම පිළිසරණ වනසේක එකම රැකවරණය වනසේක බුදුරජාණන් වහන්සේ ක්ලේශදාහයෙන් දැවී ඇවිලෙනා මේ ලොව සිසිල් කරනා අමා පවනවනසේක බුදුරජාණන් වහන්සේ ක්ලේශගින්නෙන් තෙමිහිඳිනා මේ ලොව නිවමින් ගලාබසිනා අමා ගඟුලවනසේක බුදුරජාණන් වහන්සේ සියලු ලෝ සතුන්ගේ දුක නිවනා අමා නිවන වනසේක මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තාවෝ අසම සම වූ අසරණ සරණ වූ සමන්ත භද්‍ර වූ ශාක්‍ය සිංහ වූ ශාක්‍ය මුනීන්ද්‍ර වූ කරුණා නිධාන වූ අග්‍ර දක්ෂිණේය වූ මටම ස්වාමියෝ ධර්මස් ස්වාමියෝ ධර්ම රාජ වූ බුදුරජාණන් වහන්සේට දැල්ලූ පහන් ආලෝක පූජා කරමි පූජා වේවා පැතිර යන සුවඳ දුම් පූජා කරමි පූජා වේවා සුපිපුන සුවඳ මල් පූජා කරමි පූජා වේවා පිවිතුරු සිසිල් පැන් උණු පැන්
පූජා කරමි අෂ්ඨපාන දානයද චතුමදුර දානයද පූජා කරමි පූජා වේවා පූජාම වේවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ලෝකානුකම්පාවෙන් මේ සියලු පූජාවෝ පිළිගන්නාසේක්වා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් ශේෂ වූ සතර දළදා වහන්සේලා ඇතුළු සියලු තන්හිම වැඩ සිටින්නා වූ සියලු සර්වඥ ධාතුන් වහන්සේලාට මම වැඳ නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා මාගේ නමස්කාර වේවා නැගෙන නැගෙන හිරු මඩලේ කිරණ ලෙසින් මට වැටහේ ඔබේ ගුණ කඳ සුවඳ දිදී සිත සැනසෙයි බුදුරජුනේ හමන හමන සුලං රොදේ පවන ලෙසින් මට වැටහේ ඔබේ ගුණ කඳ සිසිලස වේ මහා ගෞතම ධම් රජුනේ ගලන ගලන ගංගාවේ රැලි විලසින් මට වැටහේ ඔබේ ගුණ කඳ නිමක් නොමැත මහා ගෞතම බුදුරජුනේ පිපෙන පිපෙන මල් ගොමුවේ සුවඳ ලෙසින් මට වැටහේ ඔබ හින්දයි බුදුරජුනේ මගේ ලෝකය එළිය උනේ
නැගෙන නැගෙන හිරු මඩලේ කිරණ ලෙසින් මට වැටහේ ඔබ හින්දයි බුදුරජුනේ මගේ ලෝකෙම එළිය උනේ ඔබ හින්දයි බුදුරජුනේ මගේ ලෝකෙම එළිය උනේ ඔබ හින්දයි බුදුරජුනේ මගේ ලෝකෙම එළිය උනේ සාදු 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 පින්වත්නි අපි සරණ යන ඒ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම කරුණා නිධානයක්මයි භාග්‍යවතුන් වහන්සේ දැක්කා අනාගත කාලයට යනකොට තමන් වහන්සේගේ ශ්‍රී දේහයෙන් නික්මෙන ධාතුන් වහන්සේලා අප්‍රමාණ දිව්‍ය බ්‍රහ්ම පිරිස් පවා වන්දනාමාන සිදු කරන අතර අහිංසක මිනිස්සු ඒ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වන්දනා කරගෙන අප්‍රමාණ පින් කුසල් උපදවා ගන්න බව ඒ කාරුණාව නිසාමයි කාරුණික භව නිසාමයි බුද්ධ අධිෂ්ඨානයන් සිදු කළේ සතර දළදා වහන්සේලා ග්‍රීවා ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ අකු ධාතුන් වහන්සේලා ඇතුළු කොට ඇති මේ සියලු ධාතුන් වහන්සේලා ඒ ධාතුන් වහන්සේලා ප්‍රධානව අනිකුත් සියලු ධාතුන් වහන්සේලා භින්න ධාතුන් වහන්සේලා බවට පත්වෙන්න බුද්ධ අධිෂ්ඨානයම සිදු කළේ උන්වහන්සේ දැක්කා අනාගතයේ මිනිස්සු අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් ධාතුන් වහන්සේලා වන්දනා සිදු කරනවා මේ කාලයම අපිට ඒකට මනාව හේතු සම්පත් පෙන්නලා දෙනවා සාධක පෙන්නනවා දින ගණනාවක් පුරාවට සුදු බුදුරැස් විහිදෙන භාග්‍යවතුන් වහන්සේගේ සිරි මුව මඩලෙහි නික්මුණ සෑම බුද්ධ වචනයක්ම ස්පර්ශ වුණ සතර දළදා වහන්සේලාගෙන් වාම දළදා වහන්සේ මේ දින ගණනාවේම දෙව් බඹුන්ගේ වන්දනා මැද ලක්ෂ සංඛ්‍යාත සදහැවතුන්ගේ වඩ වඩාත් ගෞරවාදරයට පාත්‍ර වෙමින් ඔබත් මමත් ධාතු වඳින මේ වෙලාවෙත් සෙංකඩ ගල පුරවරයේ ඒ වාම දළදා වහන්සේ අවසාන පෙරහැර හැටියටත් අද මේ ලෝක ධාතුවේ තියෙන අසහායම පෙරහැර වෙන කිසිම දෙයකට සමාන කරන්න බැරි
පුදුමාකාර ගෞරවාදරයකට පාත්‍ර වෙමින් අපි මේ කතා කරන වෙලාවේ පවා ඒ අපගේ ශාස්ත්‍රූ බුදුරජාණන් වහන්සේගේ වාම දළදා වහන්සේ ලක්ෂ ගණනක් සදහැතියන්ගේ සාදුනාද මැද ගෞරවාදරයට පාත්‍ර වෙනවා. එනිසයි බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කළේ ඒ සතර දළදා වහන්සේලා ලලාට ධාතුන් වහන්සේ අකුධාතුන් වහන්සේලා ග්‍රීවා ධාතුන් වහන්සේ ආදී ධාතුන් වහන්සේලාට ශේෂව ඒ ධාතුන් වහන්සේලා හැර අන් සියලු ධාතුන් වහන්සේලා බින්න ධාතු බවට පත් වෙන්න යම් කෙනෙක් මේ එකම ධාතුන් වහන්සේ නමක් හරි ආනන්ද ස්වාමින් වහන්සේ ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේ පිරිනිවුණට පස්සේ ධාතුන් වහන්සේලා සම්බන්ධයෙන් අපි කොහොමද කටයුතු කරන්න ඕන? භාග්‍යතුන් වහන්සේ වදාලා ආනන්ද ඔයාල ඒ ගැන හිතන්නවත් ඒවට අත තියන්නවත් යන්න එපා. ආනන්ද ශාස්ත්‍රීය බ්‍රාහ්මණ අය බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ලබාගෙන ශ්‍රී දේහය ආදාහනය වුණාට පස්සේ සතර මං හන්දිවල ස්තූප කරලා ධාතු චෛත්‍ය ඉදි කරාවේ. ඒ සිව් දෙසින් වඩින සිව් දෙසින් පැමිණෙන සාධු ජනී ජනයා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් තැන්පත් කරලා ඉදිකල ඒ ධාතු චෛත්‍යයක් දැකලා අහෝ මේ අපි සරණ ගිය අපි සරණ යන බුදුරජාණන් වහන්සේගේ ධාතු චෛත්‍යයක් නේද කියලා යම් කෙනෙක් සද්ධාාවක් ඇති කරගෙන වන්දනා කළොත් ආනන්ද ඒ ධාතු වන්දනාව දීඝරත්තං හිතාය සුඛාය භවිස්සති. ආනන්දේ වන්දනා කරන සුවඳ සුණු ටිකක් හරි ඒ ධාතු චෛත්‍යයකට පූජා කරන මලක් හරි ඒ ධාතු චෛත්‍යයට පූජා කරන යම් සදහැතියෙක්ද ඒ කෙනාට ඒ ආනිසංසය බොහෝ කල් හිතසුව පිණිස පවතිනවා කියන එක බුදුමුවින්ම වදාළ කාරණාවක් පින්වත්නි. ඒ නිසා ඔයත් හිත පහදව ගන්න. අපි සංසාරේ ගොඩාක් පින් කළ අය. ඒ නිසා තමයි අපේ වාසනාවට වැඩිපුරම ධාතුන් වහන්සේලා මේ ලක්දෙරණේ බලන තැන පේන තැන යම් ධාතු කරඬුවක්ද වන්දනාමාන කරන තැනක තියෙන්නේ, යම් සෑයක්ද බලන තැන තියෙන්නේ. එකම බින්න ධාතුන් වහන්සේ නමක් ඒ සර්වඥයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා එකම ධාතුන් වහන්සේ නමක් හරි තැන්පත් වෙමින් වැඩ සිටිමින් අපි කාටත් වඳින්න පුදන්න සංසාරේ මහා පිනක් ගොඩ නැගුණාමයි. ඒ නිසයි අපිට අද ඒ උත්තම ධාතු වන්දනාවන් සිදු කරන්න මේසා මහා පුණ්‍ය මහිමයක් උදා වුණේ. ඒ නිසා හිත පහදව ගන්න. විමානවත්තු පාළියේ තියෙනෝ ඔයත්ොන්න මතකයි බුදුරජාණන් වහන්සේ පිරිනිවුණට පස්සේ ධාතුන් වහන්සේලා කොටස් 8කට බෙදුවා. අජාසත් මහරජුරු තමන්ට ලැබිච්ච ධාතුන් වහන්සේලා එක තැනක තැන්පත් කරලා සෑයක් නිර්මාණය කළා.
අදටත් තියෙනවා භාරතයට ගියාම ඔය ඇත්තන්ට වාල සංඝාට චෛත්‍ය කියලා එකක්. රාමගාමී මිනිස්සුන්ට ලැබිච්ච ධාතුන් වහන්සේලා තමයි ස්වර්ණමාලී මහ සෑරදානන් වහන්සේගේ රන්වන් බුදුරුවක් තුල ප්‍රාතිහාර්ය විදහා දක්වමින් මේ ලෝක ධාතුවේ මනුස්ස ලෝකේ ලක්දරනේ පූජනීය පින්බිම බවට පත් වෙන්නේ ඒ ද්‍රෝණයක් මුනි ධාතුන් වහන්සේලා තැම්පත් කොට වැඩ සිටින ස්වර්ණමාලි මහ සෑරදානන් වහන්සේ වෙතයි. ඒ ධාතු චෛත්‍ය වඳින්න දවසක් එක අම්මා කෙනෙක් වැටකොළු මල් 3ක් අරගෙන බුදුරජාණන් වහන්සේ වඳින්න යනවා කියන අදහසින් වැටකොළු මල් 3 අරගෙන බුදුන් දකින්න යන අදහසින් සෑය වෙත පියමන් කළා. අතීත කර්මයක විපාක මතු වෙලා ගව දෙනක් ඇනලා ධාතු චෛත්‍ය වඳින්න කලින් කලුරිය කළා. විමානවත්තුවේ පීත විමානවත්තු පාළියේ තියෙන්නේ. සක්දෙවිඳු දවසක් දකින්න අදටත් දෙව්ලොව වැඩ ඉන්න දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳු හරි ලස්සන දිව්‍යාංගනාවක් සැප සම්පත් පිරිවරාගෙන ඇයගෙන් ඇහුවා ඔබ යමක් මොන පින්කමක් කරලා කුමක් කරලාද මේ සහ සැප සම්පත් ලැබුණේ? දේවේන්ද්‍රය මම මනුස්ස ලෝකේ ඉන්නකොට මට පින් කරගන්න දවසක් අවස්ථාව සැලසුණත් ඒ පින සම්පූර්ණ කරගන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ වඳින්න ධාතු චෛත්‍ය වන්දනා කරන්න යනකොට ගව දෙනක් ඇනලා මට මැරෙන්න කලුරිය කරන්න සිද්ධ වුණා. ඒ පින්කම සම්පූර්ණ කළා නම් මං මීටත් වඩා ඉහළ තැනක හැබැයි බුදුන් දකින්න යනවා කියන අදහසින් මන් ධාතු චෛත්‍ය වෙතට එළඹුණාද අන්න ඒ මහා කුසලය නිසා වෙන්මයි මේ සුගතියේ මම ඉපදුනේ කියලා දේවතාවිය කියනකොට සක්දෙවිඳු කියා හිටිය මාතලී අපි හැමෝම එහෙනම් නැවත නැවත බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වඳිමු. ඒ දේශනාවේ තියෙනවා බහුන්නං වත අත්තාය uppajjanti තථාගතා යත්තකාරං කරිත්වාන සග්ගං ගච්ඡanti දායකා බහුන්නං වත අත්තාය අහෝ මේ ලෝකයට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීම බොහෝ දෙනාට අර්ථ සම්පන්න වුණා. uppajjanti තථාගතා බුදුරජාණන් වහන්සේගේ ඉපදීම යත්තකාරං කරිත්වාන යම් දායකයෙක් මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් යමක් කරනවද කළ යුතුයද මනාවයේ බුද්ධෝපස්ථානයන් සිදු කරන යම් සැදැහැති දායකයෙක් සග්ගං ගච්ඡanti දායකා ඒකාන්තයෙන්ම සුගතියෙහි ඉපදෙන බව විමානවත්තු පාළියේ මනාව සඳහන් කළා. ඒ නිසා හිත පහදව ගන්න. අහෝ මේ ලෝක ධාතුවේ දෙව් මිනිසුන්ගේ ශාස්ත්‍ර වූ අසම සම වූ අපටිම වූ අද්විතීය වූ මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේගේ රන්වන් බුදු සිරුරෙන් විහිදුන ඒ උතුම් ධාතුන් වහන්සේලා වඳින්න පුදන්න මං මේ ලෝකේ කොයි තරම් වාසනාවන්ත වුණාද? ඒ වාසනාව පුණ්‍ය මහිමේ ලැබපු මේ වෙලාවේ
නැවත නැවත හිත පහදවාගෙන ජීවමාන බුදුරජාණන් වහන්සේ ළඟ පාපිස්නා බිස්සක්සෙන්ම බුදු සිරිපා කමල් වන්දනා කරන අදහසින් ඒ සියලු ධාතුන් වහන්සේලාට අපගේ උත්තමාංග නමස්කාර වේවා වේවා කියන අදිස්ථානයෙන් අපි ධාතුන් වහන්සේලා වන්දනා කරමු. මා කීවාට පසු කියන්න. සමත්ත බුද්ධ කිච්ඡෝසෝ කුසිනාරාය නිබ්බුතෝ ධාතු බේද මබේදංච අදිත්ථාය මහදයෝ උන්හි සංචතුරෝ දාඨා අක්ඛකාද්වේච සත්තිමා අසම්භින්නාච තාසම්බා සේසාභින්නාච ධාතුයෝ බින්න මුග්ගප්පමානාච බින්න තණ්ඩුල සන්නිබා මහන්තා මජ්ජිමාචේව කුද්ධිකා සාස පූපමා මහන්තා සුවන්න වන්නාච මජ්ජිමා මුත්තිකප්පබා කුද්ධිකා කුන්ද වන්නාච සබ්බා වන්දාමි ධාතුයෝ මහන්තා පංචනාලීච මජ්ජිමා පංචනාලිච චනාලි කුන්දිකාචේව සබ්බා වන්දාමි ධාතුයෝ සාදු සාදු සාදු. හැමෝම හඬ නගා කියමු. ද්‍රෝණ අට්ටකි බුදු සිරුරේ තිබෙන්නේ සත්දෝනක් දඹ දිව වැඩ ඉන්නේ එක් ද්‍රෝණක් උත්තම මුනිදුන්ගේ ඒවානා රජවරු නම දින්නේ එක් දළදාවක් දෙවිඳු වඳින්නේ ගන්ධාරේ වෙන කක් වැඩ ඉන්නේ කලිඟුපුරේ දළදා වැඩ ඉන්නේ නාරජු දළදාවක් නම දින්නේ මුනිදාතුන්ගේ තෙද පැතිරෙන්නේ මිහිතලයම ඉන් එකලු කරන්නේ
සැමදෙන මුනිධාතුන් වැඳගන්නේ සියලු සතුන් හට පින් සිදුවන්නේ දෙවුනා නිරිඳුන් ධාතු පුදන්නේ නැනවත් නුතුමන් ධාතු පුදන්නේ දෑත නලලෙ බැඳ අප නමදින්නේ සාදු සාදු අපි ධාතු වඳින්නේ සාදු සාදු අපි ධාතු වඳින්නේ කල්ප ගණනකිනි මුනිදු උපන්නේ සම්බුදු යන නම ලොව පැතිරෙන්නේ සිත කය වචනය පහදාගන්නේ සාදු සාදු මම ධාතු වඳින්නේ සාදු සාදු මම ධාතු වඳින්නේ අප මුනිදුන්ගේ තෙද පැතිරෙන්නේ තුන් ලොවටම ඉන් සිත සැලසෙන්නේ අපගේ පිනකටයි ධාතු ලැබෙන්නේ ඒ ධාතුන් මම අද වැඳගන්නේ සාදු සාදු මම ධාතු වඳින්නේ සාදු සාදු මම ධාතු වඳින්නේ සාදු සාදු මම ධාතු වඳින්නේ සාදු 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 වන්දාමි චේතියං සම්බං සබ්බඨානි සුපතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා සාදු 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 බුදුරජාණන් වහන්සේටද ශ්‍රී සද්ධර්ම රත්නයටද මහා සංඝ රත්නයටද මගේ සිත කය වචනයෙන් යම් වරදක් සිදු වුණානම් මම කමා කරමි මට සමාව ලැබේවා
මට සමාව ලැබේවා සාදු සාදු සාදු. නැවත සාදුකාර පවත්වන්න. නවේ කනුව විසුද්ධාරාමාධිපති එවැගේම මේ විහාරස්ථානයේ විහාරාධිපතීන් වහන්සේ හැටියට කටයුතු සිදු කරන ඇල්පිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකකාධිකාරී තැන්පත් අතිපූජනීය ගරු කටයුතු අප කල්යාණ මිත්‍ර කරන්දෙණිය ධම්මසාර ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ප්‍රධාන මහ සංඝරුවනින් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද මේ නාරංගුව විට සුමනාරාම විහාරස්ථානයට ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩම කළ දවසක් වගේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් උන්වහන්සේ වැඩ නොසිටින කාලයකත් ජීවමාන සංඥාවෙන් බුදුරජාණන් වහන්සේ පුදන්න අපිට පුළුවන් නම් අපි පූජා කරන ගිලම්පසේක සිසිල් පැන් එක පවා අදටත් අපිට බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නවා කියන අදහසින් පූජා කරන්න පුළුවන් නම් උන්වහන්සේ වැඩ හිටිය කාලේ කරන පූජාවත් අද ජීවමාන සංඥාවෙන් කරන පූජාවෙත් ආනිසංස සමානව ලබන්න පුළුවන් බව බුද්ධ දේශනාවේම විමානවත්තු පාළියේම පෙන්නලා තියෙන කාරණාවක්. ඒ නිසා හැමෝම හිත පහදව ගන්න මෙතුවක් වෙලා අපි ධාතු වන්දනාව සිද්ධ කළා. මේ දින ගණනාවෙම අප්‍රමාණ පින් ගංගාවක කිමිදෙන්න, කුසල ගංගාවක කිමිදෙන්න බුදුරජාණන් වහන්සේ සරණ යෑමෙන්ම අපේ ජීවිතයට මේ දින ගණනාවේම ධාතු වන්දනාවෙන් පින් ගඟක් කුසල් ගඟක්මයි ගලන්නට උනේ. ඒ නිසා හැමෝම හිත පහදව ගන්න පින් ගඟක් කුසල් ගඟක් අපේ ජීවිතවලට ගලාගෙන ආමෝතක අතිපූජනීය කරන්දෙණිය ධම්මසාර ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ පූර්ණ ආශිර්වාදය ඇතුව එවැගේම දායක කාරකාදීන්ගේ දායකත්වය ඇතිව මේ වටිනා කියන පින්කම් මාලාව සිදු කරමින් අද අවසාන දවසේ මේ උතුම් ධාතු වන්දනාව අපි කවුරුත් සිදු කළා. ඒ සඳහා අද දායකත්වයේ දරන්න යෙදුනේ අමරගම චන්දිමාල් මහත්මයාගේ බිරිඳ චන්දිමාල් මහත්මයා එවැගේම බිරිඳ සහ දරුවන් තිදෙනාට විශේෂයෙන් සෙත් ප්‍රාර්ථනා කරමින් මෑණියන්ටත් සෙත් ප්‍රාර්ථනා කරමින් පරලෝ සපත් පියාණන්ට පුණ්‍යානුමෝදනා සිදු කරමින් තිස්ස මහාරාමේ වෙළඳ ව්‍යාපාරික රංග මහත්මයාගේ පියාණන් වන එච්.පී. ජයන්ත කුමාර පියාණන්ටත් පින් පිණිසත් ඔහුගේ මෑණියන් වන කමලාවතී මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිසත් ඒ පින්වත් පිරිස අද දායකත්වයෙන් කටයුතු සිදු කළා. බොහෝමයක් කරුණු ධම්මසාර ස්වාමීන් වහන්සේ මතක් කළා. මේ විහාරස්ථානයේ තිබිච්ච විදිහ අද පවතින විදිහ ඒ ගැන නැවත කාලයේ සිහි අරගෙන සිහි කරන්නට අවශ්‍ය නැහැ. දැන් අපි හැම දෙනාම පුණ්‍යානුමෝදනාවට එකතු වෙමු. උන්වහන්සේගේ අවවාද අනුශාසනා ඔයත්තන්ට සත්පුරුෂයෙක් ලෙස පෙනී හිඳමින් බොහෝ කුසල් වඩන්න උන්වහන්සේ ඔයත්තන්ට සත්පුරුෂයන් වහන්සේ නමක් වුණා. කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් වුණා.
යම් ගමක යම් තැනක එක කල්යාණ මිත්‍රයෙක් වැඩ හිටියොත් ඒ ගෙදරට ගමට පලාතටම කල්යාණ මිත්‍රයෝ නිසා සිත සැලසෙනවා. එනිසා ඔබේ කල්යාණ මිත්‍රයන් වහන්සේ උනේ උන්වහන්සේ. ඒ නිසා තමයි මේ උදාර පින්කම් ඔයත්තන්ට සිදු කරන්න වාසනා බල මහිමේ සැලසුනේ. එනිසා අපි පුණ්‍යානුමෝදනා සිදු කරමු. පළමු කොට රැස් කළ පින් චන්දිමාල් මහත්මයාගේ පරලොව සැපත් පියාණන් වහන්සේටත් තිස්ස මහරාමේ වෙළඳ ව්‍යාපාරික රංග මහත්මයාගේ එච්.පී. ජයන්ත කුමාර පියාණන් ඇතුළු විහාර ගණේ අපවත් වී වදාළ මහ සංගරුවනටත් ඔබගේ සංසාරික ඥාතිවරුන්ටත් මේ පින දැනේවා පෙනේවා අරමුණු වේවා. ඒ හැම නිවනින් නිවේවායි සාදු ප්‍රාර්ථනා කරන්න. සක් දෙවිඳුන් සතරවනම් දෙවිවරු සාදුනාද දිදී මේ පින්කම දැක බලා පින් අනුමෝදන් වෙත්වා. සුමන සමන් දෙවියන් මේ පින්කම දැක බලා සාදු සිතින් සතුටටපත් වෙත්වා. දෙව් බඹ නා කැල සාදුනාද දිදී පින් අනුමෝදන් වෙත්වා. දෙවියන් බඹුන් සහිත ලෝවැසියන්ටත් අමා නිවන් පිණිස වේවායි පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මං පරන්ති. සම්බුද්ධ පාද වරලංචන සෝබිතම් හි වාසෝ සමන්ත ගිරි මුද්දනි දේව රාජා පුඤ්ඤානුමෝදිය ඉදං සුමනාභිධානෝ පාලේතු මං සතත සාත හිතාවහන්තු. සාදු සාදු සාදු. මේ රැස්කල පින් මෛත්‍රී සාගරයක් ලෙසින් අදටත් දෙව්ලොව වැඩ ඉන්න මතු ලෞතුරා බුද්ධ රාජ්‍යයට වැඩම කරන මෛත්‍රී බෝසතාණන් වහන්සේටත් මේ පින්කම් දැනේවා පෙනේවා අරමුණු වේවා. මෙත් බෝසතාණන් වහන්සේටද මේ පින වේවායි පින් අනුමෝදන් කරමු. කප්ප සත සහස්සානි සෝලසානි අසංකයේ සම්භරං බෝධි සම්භාරේ ආගතෝ ජාති ජාතිසු නියතෝ බුද්ධ භාවාය බද්ද කප්පේ ඉදං තිමේ බෝධිසත්සෝච්ච මෙත්තේයෝ පුඤ්ඤං මේ අනුමෝදතු. සාදු සාදු සාදු. අවසාන වශයෙන් මේ පින්කමට දායක කාරකාදීන් බොහෝ දෙනෙක් වෙහෙස මහන්සි වෙනා. වෙහෙස මහන්සි උන නිසාවෙන්මයි ලස්සනට මේ පින්බිම දර්ශනීය පුණ්‍ය භූමියක් කරගෙන මේ දින ගණනාවේ බොහෝ පින් කුසල් උපදව ගන්න ඔබට වාසනාව සැලසුනේ. නොයෙක් අය නොයෙක් ආකාරයෙන් දායක වුණා, එකතු වුණා. ශබ්ද පරිපාලනයේ ඉඳලා මේ සියල්ල පටිගත කරන ඒ පින්වත් පිරිස ඇතුළු නොයෙක් ආකාරයෙන් නොයෙක් දෙනා මේකට එකතු වුණා, සම්බන්ධ වුණා. ඒ හැම දෙනාටම ධාතු වන්දනා සිදු කළ දහස් සංඛ්‍යාත සදැහැති පිරිසටත් මේ උතුම් ධාතු වන්දනාමය අනුමසින්
සියලු යහපත වේවා. විශේෂයෙන් අමරගම චන්දිමාල් මහත්මයා ඇතුළු බිරිඳ සහ දූ දරුවන්ටත් එතුමාගේ සුජීවත් වන පින්වත් මෑණියන් වහන්සේටත් තිස්සමහාරාමේ වෙළඳ ව්‍යාපාරික රංග මහත්මයාටත් එවැගේම කමලාවතී මෑණියන් ඇතුළු පින්නැති පිරිසටත් ආශිර්වාද ප්‍රාර්ථනා සිදු කරනෝ මේ උදාර ධාතු වන්දනානුහස එකසේ හේතු වේවා. එවැගේම වත්මන් විහාරාධිපතීන් වහන්සේ හැටියට කටයුතු කරන අතිපූජනීය කරන්දෙනී ධම්මසාර ස්වාමින් වහන්සේ උන්වහන්සේ දැන් ලොකු ශාසනික මෙහෙවරක සමාජීය මෙහෙවරක නිරත වෙන යතිවරයන් වහන්සේ නමක් ලේකකාධිකාරින් වහන්සේ හැටියට උන්වහන්සේගේ ඉදිරි ගමනටත් අපි ආශිර්වාද කරමු. ධම්මසාර ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයටත් සහ සම්බන්ධ වුණ හැම දෙනාටමත් මේ සියලු පින් කුසල් හේතු උපනිශ්‍රේ වේවා. ධාතු වන්දනාමය මේ මහා පින්කමේ අනුහස හැම දෙනාගේම ජීවිතවලට ප්‍රාතිහාර්යයක් වේවා. ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා තබන පියවරක් පාසා බුදු ගුණ බෙලෙන් මෙත් සිත් බෙලෙන් සිල් ගුණ බෙලෙන් හැම යහපතක් සැපතක් වේවා. සියලු ලෝ වැසියෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. බුද්ධාදී රත්නත්‍රය අනන්ත ගුණය බලය ශක්තිය ධාතුන් වහන්සේලාගේ තේජස මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලාගේ තේජස ඔබගේද මගේද මහ සංගරුවනේද සියලු දෙනාගේම සිවි සම්මස්නහර ඇට මිදුළු දක්වා විනිවිද යමින් සර්ව ආරක්ෂාව සැලසේවා. සුවසේ නින්දයාවා සුවසේ අවදි වේවා. නපුරු සිහින නොදකේවා. මාරක බාධක සතුරු කරදර විපත් හිරුදුටු ගණදුරුසේ දුරින් දුරු වේවා. මේ මහා පින්කම ඒකාන්තයෙන් ශාන්තියක් සැනසෙල්ලක්ම වේවා. අමා නිවන් පිණිස මේ බුදු සසුනේ අපි කාටත් මේ පින්කම බුදු සිරිපා මුල පාරමිතාවක්ම වේවා. සාදු සාදු සාදු. මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගමෝතු යාව නිබ්බාන පත්තිය. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු සබ්බ පාපස්ස අකරණං කුසලස්ස සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං. සාදු සාදු සාදු. මේ ධාතු පූජාව වන්දනාව මරණ මංචකයේ පවා අපි හැම දෙනාටම බුදුරජාණන් වහන්සේ දැක ගන්න බුදු ගුණ තුල සිත පිහිටවන්න දහම් ගුණ තුල සිත පිහිටවන්න සංඝ ගුණ තුල සිත පිහිටවා ගන්න මනා සිහිනුවණින් අවසාන හුස්ම පොද හෙලන්න ඒ හෙලන මොහොතේ බුදු පාමුලම අපි කාගෙත් මේ හද මඩල පිහිටාවා කියන අදිටනින් කවුරුත් කියන්නේ. යලි නොඇරෙන්නට දැස වැසෙනදා සම්බුදුරුව මගේ නිතග මැවේවා.
කවුරු නොසිටියත් මියැදෙන මොහොතේ බුදු සිරිපාමුල සිත පිහිටවා කවුරු නොසිටියත් මියැදෙන මොහොතේ බුදු සිරිපාමුල සිත පිහිටවා බුදු සිරිපාමුල සිත පිහිටවා සාදු සාදු සාදු